ඔය වෙන මොන ප්ලෑන් එකක් වැඩක් නැහැ. මෙන්න මේක අරගෙන යන්න. මේ ප්ලෑන් එක ඇත්තටම මේ මගේ එකක් නෙමෙයි. මේක මට අපිට මේ මහාචාර්ය නිමල් හෙටිආරච්චි සර් ඒ කාලේ කියලා දුන්න එකක්. ඒක කියලා දුන්නේත් ඔය විදිහටම තමයි. හැමෝටම මේක පුළුවන් කරන්න කියලා. අපි කරලා බැලුවා. අපි ගොඩ ගියා. දැන් අපි ගුරුවරු. මේ ප්ලෑන් එක හරියටම සාමාන්‍ය මානසිකව ගැලපිලා යනවා. මේක කරන්න හුරු වෙන්න. හරි? සතියට 3 වතාවක් නොබැලුවොත් අනිවාර්යෙන් අමතක වෙනවා. අද හවස ඔයාලා අද උගන්නපු සියලු දේ බලන්න ඕන. ඔයාලගේ නෝට් පුළුවන් නම් රිෆර් කරන්න කමක් නැහැ. හැබැයි මම දන්නවා එහෙම ඕන වෙන්නේ නැහැ. නිකන් මෙහෙම බලාගෙන යන්න තියෙන්නේ. ඕකට පැය භාගයක් යන්නේ. නිකන් මේ ඊට පස්සේ ඕනනම් ඔයාලා හෙට මොකක් හරි රිවිෂන් එකට යන්න ඉන්නවා නම් එක පන්තියක් තියෙනවා නම් ඒක තියරි බලන්න. දවසකට උපරිම බලන්නේ 2යි. මිනිස් මුලය නිතර බලන්නේ Taman අකමැති දේ ඉක්මනට අමතක කරන්න. අර හෙට පන්ති නම් බලන්න අද ඒක. ඔන්න මම දැන් ඒක කිව්වා. පළවෙනි වතාවට මේක කළ යුතුයි. මේ බ්‍රහස්පතින්දයි යා කරලා රේඛාවක් එන්දාම මැද්දේ දවස මොකද්ද? සඳුදා ඔන්න ඔයාලා හොඳ වෙලාවක් හොයාගන්න ඕන. ඔයාලට ප්‍රමාණවත් වෙලාවක් හොයාගන්න. ඔයාලට හොයාගෙන හොඳට පාඩම් කරන්න ඕන. පොයින්ට් ඒවා ලිය මතකද කියලා බල. ඒතකොට එතනම පැයකමාරක් යනවා. පාඩම් කරන්න තව පැයක් වගේ දාගත්තාම පැය දෙකමාරක 3ක වෙලාවක් මේක. පියවර 3 ක්‍රමෙන්නේ. අන්න ඔයාලට ඔය දරුවන්ටම තේරෙයි ලොකුවට පාඩම් කරන්න දෙයක් නැහැ. දවස් 2ක් බලපු ඒවා තියෙනවා. අව පැයක් දෙකක් ඔයාලට වැඩ කළ හැකි සාමාන්‍යයෙන්. කලින් සති 3-4 ඒවා බලන්න වෙන් කරගන්න ඒ කාලේ. ඒවත් ලොකුවට බලන්න දෙයක් නැහැ. මෙහෙම පෙරලා සමහර ඒවා මතකයි. මට කියන්න තව මාස 3-4ක් ගියාම මේ කලින් බලන්න වෙන ඒවාට වෙලාව ටිකක් වැඩියෙන් යනවා. හැබැයි බලන්න. ඔයාලා විභාගයට යනකොට සිලබස් එක 40-50 පාරක් මොනවා වෙලාද කියවෙලා. තේරුණාද? ඒකයි ක්‍රමේ.